හෙලෝ බොයිස් අද වෙනවා තියෙන්නේ ඇදින බ්‍රේක් අවුට් මේ ගේම් එක අලුත්ම ගේම් එකක් නෑ ටිකක් පරණයි 2023 වගේ මේක ෆස්ට් පර්සන් ෂූටර් ගේම් එකක් මම කරන් තියෙන්නේ ගේම් ඇප් වලට ගිහිල්ලා ඒකට ප්ලේයර්ස්ලා ඉන්නවා ඒ ඉන්න ප්ලේයර්ස්ලාත් ගහලා ලූට් කරගෙන ඇවිල්ලා මේ ගේම් එකේ පෝසත් වෙන්න තමයි තියෙන්නේ එම සීන් එකක් තමයි තියෙන්නේ අපි ගහලා බලමු මම මේ කලින් ගහපු ගේම් එකක් ඔයිස් මේ ලෙවල් 23 account එක මට තියෙනවා මේකේ තාම. ඉතින් බලමු අද ගහලා මේ ගේම් එක හොඳයිද කියලා. ඔයිස් මේ තාම තියෙන මගේ ඉන්වෙන්ටරි එක මේ තාම ගන්ස් මම එකතු කරපු මේ ගේම් එක ගහලා. මේඩි තියෙනවා. ඒක බඩු මුට්ට ගොඩක් තියෙනවා මේ ගේම් එකේ. උණ්ඩ. හරි බොයිස්. එහෙනම් මේ ගහලා බලමු. පද්ද සීන් එක මාත් කරන් තියෙන්නේ. ගහලා බලමු බොයිස්. නෑ ඔක නෑ. ඔය මේ මැප් එකේ නම් බොයිස්. හරි බොයිස් අපි බලමු දැන් අපි නිකන් කොච්චර ලූට් ප්‍රමාණයක් අපිට ගේන්න පුළුවන් වේද කියලා බලමු. දැන් ගිහිල්ලා. කද්ද බං කියන්නේ? හරි බොයිස් පොඩි තාක්ෂණික දෝෂයක් සිද්ධ වුණා. අපි මේ ගේම් එකට යනකම් මං ඉන්නේ. බලමු මොනවා වෙයිද කියලා. හරි බොයිස් ගේම් එකට ආවා. මේ ගේම් එකේ ෆුල් ග්‍රැෆික්ස් නෙමෙයි බොයිස් මේ මං හිතන්නේ මීඩියම් තියෙන්නේ. මගේ ෆෝන් එකේ හරියට තමයි ඉතින් මේ දාලා තියෙන්නේ. يعني ගේම් එකේ ක්වොලිටි ඔන්න බොයිස් ගේම් එක වහිනවා එහෙම අදියට වෙනවනේ අය නෙක්ස්ට් ලෙවල් ගේම් එකක් මේක ඔයාලා ගහලා බලන්න ඕනේ ගේම් එකක් බොයිස් මේ ගේම් එක ඇත්තම ජීවිතය වගේ තමයි සීන් ටිකක් තියෙන්නේ ඒ කියන්නේ අපේ මැගසින් එකේ මේ බොයිස් මේ උණ්ඩා ඉවර වෙච්චාම අතින් තමයිවත් දාන්න ඕනේ අපි මැනුවලින් ඔටෝම එන්නේ හරි යම් බලන්න බොයිස් උඩට නෑ මෙතන මොකද්ද බොක්ස් එකක් තියෙන එකක් බලාගෙන යන්න මොනවද දන්නේ නැහැ උණ්ඩ තියෙනවා මේ ගන්න එක හරියන්නේ නැහැ වැඩක් නැහැ මහා කුණාරෝ බොයිස් එළියේ ඇතුලේ ඉන්න නිසා ඒක පොඩ්ඩක් වැඩි ඇහෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ ආම එකක් තියන පිස්ටල් එකක් තියෙන පිස්ටල් එක ගමු මේ ගන්න නැහැ දැනට ගමු ආම එක නම් එච්චර වැඩක් නැහැ මේකත් මේ එච්චර කොල්ලි ගන්න නෙමෙයි බොයිස් චෝටි ගන්නයක් පිස්ටල් එක බලන්න පිස්ටල් එක නවලන්නේ මේ මොනවද පෙන්සිල් ෂාපර් ඕරන්නේ අපි ගේම්මට එළියට යන්න අම්මට කියලා එතන NPC ලා දෙන්නෙක් ඉන්නවා බොයිස් මේ ඇත්ත ප්ලේයර්ස් නෙමෙයි මේ ගේම් එකේ ඉන්නේ බොට් ප්ලේයර්ස්ලා
මට දැන් get down මං හිතේ මුන්ගේ මේ අය කවුල් ගිහිල්ලා තියෙන්නේ ඕ උණ්ඩත් නෑ බං මේ ගන්න එකද ගිනාපු ගන්න එක මොකේ මෙන්න බලන්න බොයිස් මේ ගේම් එකේ තියෙන තාත් විශේෂ දෙයක් මං කියවනේ අර උණ්ඩ මැනුවලේ තමයි අපි දාන්න මැගසින් එක මේ බලන්න අතින් තමයි දාන්නේ ඒකත් මැගසින් එක අපි බලමු මුල්ලක මොනවද තියෙන්නේ කියලා ලූට් මොන හරි බඩු මුට්ටු හොඳ දෙයක් තියෙනවද කියලා බලන්න නෑ බොයිස් මුල්ලක කිසිම වටින දෙයක් නෑ මේ අතේ මේ ගන්න ඇත්තටන්නේ අවශ්‍ය කරලා දාන්න බොයිස් උන්න බෑන්ඩේජ් තියෙනවා ඕව අවශ්‍ය වෙනවා ඉතින් එහාට හොඳ දෙයක් නෑ මැප් එකේ එයාරොප් පැත් තියෙනවා අපි මේ පැත්තට යමු බොයිස් කවුරු හරි අරන් නැත්නම් අපිට ඒක ගන්න පුළුවන් මෙතන බිල්ඩින් එකෙත් මොනවද තියෙන්නේ කියලා බලාගෙන යමු බොයිස් හරි බොයිස් මට තේරෙන විදිහට මොකක් කාඩ් එකක් ඇවිල්ලා මේ ඔක්කොම සුද්ධ කරගෙන ගිහිලා තියෙනවා මම බිල්ඩින් එකේ පොඩ්ඩ ඇවිද්දා එහෙම වටන කියන දෙයක් නෑ තියෙන ඔක්කොම බඩමොල් පාඩම් ගිහිල්ලා මොකක් හරි ඇවිල්ලා මේක වැඩක් නෑ මේ බිල්ඩින් එකේ බදලා අපි ඉස්සරහට යන්න FPS drop එකක් යනවා බොයිස් එක්කරි ගහනවා ඔවුන්ට ගහලා නෑ බොයිස් ඔය අර NPC ලා උංග වඩන්නේ උණ්ඩ ගහන්නේ උණ්ඩ නාස්ති කරගෙන වැඩක් නෑ බොයිස් මං හිතන්නේ මං උණ්ඩ 60යි ගෙනාවේ මැගසින් 3ක් එක්ක දුවන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදලා මං ප්ලේයර් කෙනෙක්ව සෙට් වුණොත් යකෝ රුපියල් 3000 ගණනක ලූට් බං හොයාගෙන තියෙන්නේ මෙච්චර වෙලා කිසිම වටින කියන දෙයක් හම්බුනේ නැහැ බොයිස් හරි බොයිස් මං ආවා මේකේ කිසිම දෙයක් හම්බුනේ නැහැ දී වැස්ස පෑවුවා මොකක් හරි කියලා මට ගහනවා NPC කෙනෙක් කියලා උන් බොට් එක කියලා උන් ඔලුවටම තියෙන ඔන්න ඩවුන් එක ෂොට් එකයි ඌ ඩවුන් මේ කෝට් එක බලලා අපි වැඩක් නෑ මට ඕලර් පේපර් කොපි හින්නද බං එළිය වෙනල් බොයිස් ලස්සන්ට ඊට පෑවුවා උඹ ටිකක් දාගමු බලමු මූලල මැරොක් එක කරන් මොනවද දන්නේ නැති යකෝ මේක මැල්ලේ ඉන්නේ හැටි බලපන් ෂොට් ගන් එකක් වඩම් මේ මෙඩිකිට් තියෙනවා ඔන්න ඕවා තමයි ඕනේ කාප් වඩන්නේ බයි බොයිස් නේ ඔයාලට මේ කාලු වෙලා වගේ පේන්නේ ඔය වටේට ඒක ගණන් ගන්න ඒ අර මේ මම මේ ගෑක්ස් මාක්ස් එකක් දාන් ඉන්නේ ඒ නිසායි ඒවල්නේ ගලවපන් කොහොම පේන්නේ ඔය දැක්කනේ ඒ ගෑක්ස් මාක්ස් එක දාගම මොනවා වුණත් ආරක්ෂා වෙන්න බෑ ඒක දාගත්තාම තමයි ඔය කළු පාට වගේ පේන්නේ අර ෂේපේ දුවලා යන තනින් උඩට යන්න දැනක් හොයා ගන්න ඕනේ බොයිස් මං හිතන්නේ යාරොප්පේ කවුරු හරි අරන් නැහැ
අර තියෙන්නේ බොයිස් අර යන්නේ උඩට අර දුම වගේ කහ පාට දැල්ලක්. තාම අර ප්ලේ කෙනෙක් නම් හම්බුන්නේ නැහැ. ඒ වුණාට මේ ප්ලේස්ලා මාරලා මෙතන මේ මොකක් හරි ඇවිල්ලා තියෙනවා මේ පැත්තට. ඔන්න ඉත සද්දයක් එනවා බොයිස්. මේ දැක්කද? මුණ්ඩ ගහලා ගිහිල්ලා. මොකක් හරි ඇවිල්ලා මේ මුණ්ඩ ගහලා ඔක්කොටම කුඩු වෙන්න ගහලා. අන්න බොයිස්. ප්ලේ කෙනෙක්. උඩන්. රාතනත් එක්ක ඉන්නවා බා. වා නෝමල් එකේ. මැගසින් එකේ භාගය ඉන්නේ. උණ ටිකක් දාගමු. හරි සෙවලියක් සෙට් වුණොත්. මේ දැක්කම මෙතන බං ප්ලේ එකට ආවම ඔය ගෙහුවද? අම්මට මෙන්න බොයිස්. මේ ගහලා බං. අය හොඳ ලූටක් ඇති බං. අන්න බොයිස්. පිළිගන්නේ නැති කියනවා. සද්ද නම් එහෙනවා මොකෙක් හරි ඇති මෙතන බං. ආං. යකෝ ඉඳපන්. යකෝ මට උඩන්. අතට වැදුනා වෙඩි. එතන හෙනවලියක් ගිහිල්ලා බං. හරි බොයිස්. මම මේකේ වටේ විදලා බැලුවා. දැන් ලොකු වලියක් ගිහිල්ලා නම් තියනවා. ඒතර ඉතින් මේ හොඳ ලූටක් නැහැ මෙතන වටනේ කියන්නේ. එන්න මේ කමු බං. එතන එන වලියක් ගිහිල්ලා බං. අම්මේ වටේ පිටියේ තියෙන අවශ්‍ය දේවල් ටික ලෝඩ් කරගත්තා. මොනවදින් පත්තේ. ඔක්කොරේ දැන් පට්ටල උණක් තිබ්බ හැබැයි බං. මේ බලපංකෝ මං කීයක් මොනද මෙතන. මේ දැන් ආපු පාරත් අමතක වුණා කියපංකෝ. ආයෙ මේ වැට්ටා බං. මේ බලපංකෝ බං. මේ රුපියල් 66000 ගානක බඩු ගන්න ළඟ තියෙනවා. පියන් එයා ටොප් එක බලන්න. බලාගෙන යන්න. එකල් හිටියොත් ඔය සමහරක් කොම්බන් ඔය එයා ටොප් ළඟ හැංගිලා ඉන්නවා එනකොටම ගහනවා. ෂේප් එක යමන්. මේ තියෙන්නේ මොකෙස් මට රතන දීවිලා හම් වෙච්ච ගන්න එකක්. එපාරක වෙඩි තියෙන. වටේ ඉන්න ඔක්කොම කොලක් වුණා මං හිතන්නේ. මේ ගන්න එකට මොකෙස් එච්චර උණ්ඩ නැහැ මං හිතන්නේ. කේ උණ්ඩට ඉවර වෙන්නේ නැති. දැන් මැගසින් එකක්වත් තිබ්බේ නෑ බොයිස්. උණ්ඩ තියා. නැමිරයා. නෑ බොයිස්. මේක රොප් එක මොකෙක්වත් තරන්නේ නෑ රොප් එක. ෂේප් එක ස්මෝක් ග්‍රැනේඩ් එකක් දාමුකෝ උඩට. මොකෙක්ද පේන්නේ තියෙන්නේ? බලමු මොනවද තියෙන්නේ කියලා. අම්මට එහෙ RPG එකක් තියෙනවා. මට හේරි. බොයිස් මේ RPG එක ඉතින් ගත්තට වැඩක් නෑ. අපි පුටත් මේක අතල්ලයක් දාමුකෝ බලන්න. මේක අරන් ගියපො නැති වෙනවා බං. අන්න අතන එකක ඉන්නවා. කොට ගහමු. ඉඳා. අම්මා උඩව. කේ බං උණ්ඩත් නෑ හොත්. අර ගන්න එක ගමු.
හරි බොයිස් ඉතින් එච්චරම වලියක සෙට් උන්නේ නැහැ. අපි දැන් යමුකෝ මේ එක්ස්ට්‍රැක්ට් පොයින්ට් එකක් ළඟට. ඔය හරියට හම් වෙයිද දන්නේ නැහැ බොයිස්. මේ වගේත් මොනවා හරි තියනවා ඉතින් බං යමුකෝ බලන්න. මේ තියෙන පෙට්ටි. මයික්‍රෝ SMG එකක් වැඩක් නැහැ. වටිනාකම රුපියල් 1000යි බං ඒකේ. බුලට් තියෙනවා. අවශ්‍ය වෙන්නේ නැහැ. සේෆ් එක යන් කල් හිටියොත් කෙලිනවා ඉතින් ආයේ එතනටත් යන්කෝ තියෙන දේක් බලන්න. අම්මට NPC කෙනෙක් ඉන්නවා. ඕඩවුන් ලස්සන්ට ඕඩවුන්. මේ මූන් නම් බලලා වැඩක් නැහැ බං. මූන් ළඟ ඇති ලුටක් නැහැ. බලමු පෙට්ටි කැල්ලවත් මොනවා හරි තියෙයිද කියලා හොඳ දෙයක්. වැඩක් නැහැ බං. කිසිම හොඳ දෙයක් හම්බුන්නේ නැහැ. එනදි ෆියුල් 20000ක් කරනවා බං. අඩි මේක දාගත්තා නම් ගොඩ බං. අපිට බඩු මුක් ටිකක් දාලා යම. කරන්න දෙයක් නැහැ. රුපියල් 85000ක් කරන බඩු තියනවා දැන්. හරි බොයිස්. මේ පැත්තේ තමයි එක්ස්ට්‍රැක්ට් පොයින්ට් එක තියෙන්නේ. එතනට ගියම තමයි අපිට මේ මැප් එකෙන් යන්න පුළුවන්. අපි යමු. මෙතනත් මේවා තියෙන ටූල් කිට්. බලමු මේ බෑග් එක මොනවද තියෙනවද කියලා අවශ්‍ය දෙයක්. බොයිස්. රුපියල් 65000ක් වන්න මේ කී එකක් තියෙනවා බං. මේකේ තියෙනවා බං අර රූම්ස්. ඒවට ගිහිල්ලා මේ ඔය පට්ට ලෝඩ් බන් තියෙන්නේ. මේ බොයිස් අපි මැප් එකේ මම බං. ඔය කඩේලා ගෙහුවොත් කිසිම දෙයක් නැහැ. 1.65ක ලෝඩ් තියෙනවා. 1.65ක් වටින බඩු තියෙනවා අපේ අතේ. දැන් අපි ගෙම්මට යමු බං. නැත්තම් ඔය කරි කාලා ගන්න කියලා ගෙහුවොත් ගේ හම් වෙනා බොයිස්. හොඳ ප්‍රෝලා. ළඟ තියෙන ගන්ස් දැක්කනම් බුදුම වෙනවා. යමන් පන්. කෙක්කටි මෙතන ඉන්නවා බොයිස්. කෙක්කයි ඉන්නවා බම් මෙතන. ආ දැක්කේ නෑ තාම. NPC කෙනෙක්ද ප්ලේයර් කෙනෙක්ද දන්නේ. කවුරු හරි අදන්නේ. පා මේ ගන්න එක බං. කන්ට්‍රෝල් බින්දුව. මේ මූව් බොට් ප්ලේයර් කෙනෙක් බං. ඌලඟත් මං හිතන්නේ හොඳ ලෝඩක් තියෙයි කියලා.
මේ මෙන්න මේකවත් කමු බා. මොනවා මොකද්ද ටුවින් ගම්මක් වගේ එකක් තියෙනවා. ඒක කාපු මොකක්ද මොනවාද වුණා. මම හිතන්නේ අපිට හයියෙන් දුවන්න පුළුවන් දැන්. හති වැටෙන්නේ නැහැ. එම සීන් එක. මේ පෙට්ටිය බලන්න. මොනවාරි වටන කියන දේ තිබ්බොත් අප රාදෙනේ බා. පියාල 5000ක් වටින බඩු තියෙනවා. ඕවා නේද නෑ බා. උණ්ඩ දෙකේ තියෙන පිස්ටල් එක. අම්මට කට ගහන්න ඕනේ කොහොම හරි. මොකද මේ ප්ලේයර් කෙනෙක්. ඉන්දියාවෙන් එපා බා. උඩවන්. උඩවන්. උණ්ඩ ටිකක් ලෝඩ් කරගමු. ගහන්න බැර නම් ගහන්න එපා. ඔව්ව තාම එන්නේ නැන්දි මෙඩම් වලට. බලමු මොනවද තියෙන්නේ කියලා. වැඩන්නේ බා. අපි යමු. හරි ඔය ටයිම් එක ඉවරෙච්චාම අපි යනවා. දැන් ගැම්මට යන්නේ හෙලිකොප්ටරේ යනවා. මේකේ වොයිස් මරුණොත් කිසිම අය බඩුවක් නෑ අපිට. ඔක්කොම නැති වෙනවා. ලස්සන්ට ගියා. සුපිරි. පර්ෆෙක්ට් රේට්. හරි බං. සුපිරි රේට් එකක් දුන්නා. ඔන්න වල් 23 හරි බොයිස් ඕක තමයි අද ගේම් ප්ලේ එක. ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් දන්නවනේ සබ්ස්ක්‍රයිබ් කරලා දාගෙන යන්න. එහෙනම් thank you boys මෙච්චර මගේ වීඩියෝ එක බැලුවට.